හායි හායි ඔන්න අදත් මං හදන්න යන්නේ මල් නෙවෙයි මේ මං හැදුවා මෙන්න මේ වගේ මේ හෙයා ක්ලිප් එකක් අර ඉස්කෝලේ යන මේ බබාලා අර කොටට තියෙන බබාලා මේ වගේ මේ අර සුදු පාට බෝ එකක් සුදු හරි කළු හරි ඉස්කෝලේ මේ බෝ එකක් හදලා මේ අර චූටි කොන්නකට තියලා මෙහෙම ගහගෙන යනවනේ ඒක දැක්කට පස්සේ තමයි මම මේක මේ හැදුවේ මේක ගත්ත ගොඩක් දෙනෙක් මේ මගෙන් ආයේ ඉල්ලලා ගත්තා මොකද මේක හරි ලේසි මේ කියලා ඒගොල්ලන්ට උදේට ඉතින් අපි හරි බිසිනේ අම්මලා මේ බබලා ඉස්කෝලේ යන්න ඕනේ කෑම හදන්න මේ හැමලා වැඩට යන්න ඕනේ ඉතින් ඒගොල්ලන්ට වෙලාව ඉතිරි කරගන්න හරි මේ හොඳයි කියලා මේක ගොඩක් අය ඉල්ලලා ගත්තා මේ ඉතින් මේකෙන් ටිකක් අද ඕඩර් එකක් තියෙනවා දෙන්න ඒකට තමයි මම මේක හදන්නේ සුදු රිබන් එකෙන් හදන්නේ මම සුදු ගොඩක් මේ කළු පාට රිබන් දාන ඉස්කෝලක් තියෙනවා ඉතින් ඒගොල්ලෝ මගෙන් ඉල්ලලා ගත්තා මේක කළු පාට මේ අද නම් හදන්නේ සුදු ටිකක් ඉස්සෙල්ලා බෝ එක හදා ගන්න ඕනේ බෝ එක හදලා මේ කලින් දාපු වීඩියෝ එකේ මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා අපේ අංගි කෙනෙක් මේ මං hina වෙන්නේ නැහැ කියලා. චුට්ටක් hina වෙන්න කියලා. මේ ඔනද hina වුණා. මෙන්න මෙහෙම හදාගන්නේ. ඊට පස්සේ මේක ඉතින් කපලා මෙන්න මේ නූල් ඇදෙන කොටස පුච්ච ගන්න ඕනේ. මට මෙතනට ලයිටර් එක නගන්න බැරි වුණා. ගිනි පෙට්ටියක් තියෙනවා. මේකෙන් පුච්චලා පෙන්නන්න. මෙතන මම ලයිටර් එකෙන් තමයි මේක පුච්චන්නේ. මේ විදිහට තමයි මේ බෝ එක හදාගන්නේ. ළඟට. ඉතින් මේ ක්ලිප් එක තමයි මම මේ පාවිච්චි කරන්නේ මේ හදන්නේ. ඇලිගේටර් මේකේ මේ එන්න මේක එන්න මේ ක්ලිප් එක තමයි මම මේකට ගන්නෙ මේ ඇලිගේටර් ක්ලිප්ස් කියලා තමයි මේකට කියන්නේ දැන් මේ හදාගත්ත බෝ එක අලව ගන්න ඕනේ මේකට මේ කටුවට. ඉතින් මේකටත් මම මේ ගම් එක තමයි දාන්නේ. ගම් ටිකක් මේ නම් මම වැඩිපුර දානවා මොකද මේ ගැලවෙන්නේ නැහැ මේකෙන්. ගැලවුවාම එන්නට මේ වතුරට දාලා තියලා සෝදන්න උනත් පුළුවන්. මොකද මේ සුදු පාට කටු වලින් මට කුණු ගෑවෙනවා කිල්ට වෙනවනේ. එහෙනම් මේක හොදන්න උනත් පුළුවන්. ගැලවෙන්නේ මේ ගම් ටිකක් දාලා මේ ක්ලිප් එකට අලවලා මේ තමයි මේ ක්ලිප් එක මම හදාගන්නේ. ඉතින් මේ විදිහට හදපුවා. ඉතින් මෙන්න මෙහෙම. ඉතින් මේ විදිහට තමයි මේක හදාගන්නේ. හරි පහසුයි මොකද මේ අර චූටි කොණ්ඩ කටු මේ ගැහුවාම ඉස්සලා සමහරලාට වැටෙනවනේ. මේක නිකන් තදට තියෙනවා මෙහෙම ගැහුවම. මේක වැටෙන්නේ නැහැ. ඉතින් ඉස්කෝලේ බබා ඉස්කෝලේ වල ගෙදර එනකම් මේක මෙහෙම දාගෙන තියාගන්න පුළුවන්. උන්ට ඉස්සලා වැටෙන්නේ නැති හින්දා. බලන්න හොඳයිද? බලන්නකෝ. හොඳද නරකද කියලා කමෙන්ට් එකක් දාන්න. බයි බයි.